So, good evening, everyone. I'm very happy to be back in Sri Lanka. It always feels very blessed to be back here because this land is very holy. This is the one of the oldest place where the Buddha Dhamma has flourished after India. So, we have, Sri Lanka, you have a lot of sacred places. So many. I've been to Anuradhapuram, and also the place where the Bodhi tree is being planted. So, and also the relics that you have, and not only that, you have a very large amount of Sangha members and Buddhist followers. So, Sri Lanka, I always feel very blessed to be back. And I'm very happy to be back here, and we will be participating in few occasions in this visit. So I'm looking very much forward for that. Thank you very much. Mama Daminda Porage, Sabhapati බෞද්ධ සහෝදරත්ව පදනම නියෝජ්‍ය මහලේකම් අන්තර්ජාතික බෞද්ධ මහා සමිති සම්මේලනය නවදිල්ලිය. අද දවසේ අපේ රටට ඉතාමත්ම හොඳ දවසක් හැටියට අපි දකින්නට පුළුවන්. මොකද ලෝක පූජිත අති උතුම් ලිං රිම්පෝචේ මාහිමිපාණන් වහන්සේ ඒ වගේම උන්වහන්සේගේ සංඝයා වහන්සේ කණ්ඩායමත් සමග ශ්‍රී ලංකාවට වැඩම කරලා තියෙනවා මේ මොහොතේ. ඉතින් ඒක අපේ රටට විශාල ආශිර්වාදයක්. මොකද අපි දන්නවා අති උතුම් ලිං රිම්පෝචේ මහා හිමිපාණන් වහන්සේ ලෝක පූජිත, ඒ වගේම ලෝකේ පුරා බෞද්ධයන් මිලියන් ගණනාවකගේ ආදරය ගෞරවය දිනාගත්තු ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළා තියෙන්නේ නොවැම්බර් 1 වෙනිදා පාලි හා සංස්කෘත හෝමර මධ්‍යස්ථානයේදී පැවැත්වෙන ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඩම කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත වශයෙන් එම මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරයේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ තැන්පත් කිරීමේ අරමුණ ඇතුව. ඒ වගේම මේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ලැබෙන්නේ ඓතිහාසික වස්කඩුව ශ්‍රී සුභූති මහා විහාරයෙන් අතිපූජ්‍යාචාර්ය වස්කඩුව මහින්ද වංශ මහා හිමියන්ගේ අනුග්‍රහයෙන් තමයි ධාතුන් වහන්සේ ලැබෙන්නේ. ඒ වගේම අති උතුම් ලිං රිම්පෝචේ මාහිමිපාණන් වහන්සේ එදිනම කුන්ඩුන් රිට්‍රීට් සෙන්ටර් භාවනා මධ්‍යස්ථානයට මුල්ගල් තැබීමකුත් කෙරෙනවා. ඒ වගේම ඊට පසුදින රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරයේ පැවැත්වෙන අශෝක ස්තම්භය නිරීක්ෂණය කිරීමටත් උන්වහන්සේ සහභාගී වෙනවා. ඒ වගේම එහිදී උන්වහන්සේට ගෞරව නාමයකින් පිදුම් ලබනවා වස්කඩුවේ මහින්ද වංශ මහා හිමිපාණන් විසින්.
උන්වහන්සේ ඉදිරි දවස් 3 කාලය තුල ශ්‍රී ලංකාවේ රැඳී සිටිනවා. ඉතින් අපිට ඉතාමත්ම සතුටක් ඒ වගේම අපේ රටට ආශිර්වාදයක් මෙවැනි ලෝක පූජිත ස්වාමීන් වහන්සේලා වැඩම කිරීම සම්බන්ධව.